වැඩේ පයිතගරස් සම්බන්ධය ඉස්සලා කියා දෙන්නම්. පයිතගරස්. හරි. නෙත්මි ඉන්නවනේ. නෙත්මි වීඩියෝ ඔන් කරගන්න පුළුවන්ද? හරි. පුතේ පයිතගරස් සම්බන්ධය අපි මෙහෙම ලියමුකෝ. පයිතගරස් කියන්නේ ගණිතය. මම ඒකේ ඉතිහාස කතා මොකක්ද දැන් ලොකුට කියන්නේ යන්නේ නැහැ. එකක් නිසා කාල වේලාවක් මදිනේ. ඒ නිසා මම මෙන්න මෙහෙම පටන් ගන්නවා. පයිතගරස් කියලා ගණිතඥයෙක් හිටියේ. මේ ගණිතඥයා පුතේ ත්‍රිකෝණයක නිකන් නෙමෙයි ඍජුකෝණික ත්‍රිකෝණයක පාද තුන අතර ලස්සන සම්බන්ධතාවයක් එයා අපිට කියලා දුන්නා. ඔන්න මම අඳිනවා ඍජුකෝණික ත්‍රිකෝණය. හරිද? මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ පාද තුන අතර තියෙන පුතේ ලස්සන සම්බන්ධතාවයක්. මොකක්ද ඒ ඍජුකෝණික ත්‍රිකෝණයක මෙන්න මේ ඍජුකෝණයේ සම්මුඛ පාදයට කියන්නේ කර්ණය කියන ධර්මනේ. එතකොට පුතේ මේ කර්ණය මත ඇද්දොත් සමචතුරස්‍රයක් අන්න ඒ සමචතුරස්‍රයේ වර්ගඵලය අනෙක් ආධාරක පාද දෙක මත අදින සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානයි කියලා කිව්වා. පයිතගරස් කියන ගණිතඥයා මොකක්ද කිව්වේ? ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය එහි අනෙක් ආධාරක දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානයි. ඒ කියන්නේ පුතා මම මෙයා මත ඇත්තොත් සමචතුරස්‍රය. මෙන්න මේ පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානයි කියලා කිව්වා. දැන් අපි මේ පාදයේ දිග AC නම් මෙයාගේ වර්ගඵලය හොයන්නේ පුතේ පැත්තක දිග දිගින් ගුණ කරලානේ. AC ගුණ කිරීම AC. ඒකට අපි කියන පුතා AC වර්ගය කියලා. AC පාදයේ වර්ගය. AC ගෙන් ගුණ වෙනවා. අපි නිකම්ම හිතුව මෙයා 5යි නම් 5න් ගුණ වෙනවා. 5 වරක් 5 කීයද? වර්ගඵලය 25. එතකොට BC පාදයේ මත අඳින සමචතුරස්‍රයේ හැම පැත්තකම දිග BC දිග නේද? එතකොට එයාගේ වර්ගඵලය හොයන්නේ BC ගෙන් ගුණ කරලා. BC ගුණ කිරීම BC කියන්නේ BC ගේ වර්ගය. අපි නිකම්ම හිතමු මෙයාගේ දිග 4යි කියලා. එහෙනම් 4 වරක් 4 කීයයිද? 16යි. 4 වරක් 4 කීයයිද? 16යි නේ. එතකොට AB පාදයේ මත අඳින සමචතුරස්‍රය ගත්තොත් පැත්තක දිග AB නම් මේ හැම පාදයක්ම AB දිගට සමානයි නේද? එතකොට මෙයාගේ වර්ගඵලය හොයන්න පුතේ AB දිගින් ගුණ කරලා. AB ගුණ කිරීම AB කියන්නේ එහෙමනම් AB ගේ වර්ගය. right? ඔන්න ඔය පාද තුන අතර සම්බන්ධය තමයි පයිතගරස් කියන ගණිතඥයා ඉදිරිපත් කළේ. ඇයි මෙයා මේක මෙහෙම දෙයක් ඉදිරිපත් කළේ? පුතේ යම් අවස්ථාවක ඍජුකෝණික ත්‍රිකෝණයක් අපිට දීලා එයාගේ පාද දෙකක දිග දීලා අනෙක් පාදයේ දිග හොයාගන්න තමයි එයා මේ සම්බන්ධය මිනිස්සුන්ට ඉදිරිපත් කළේ. ඒ කියන්නේ යම් කිසි ඍජුකෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග ඇසුරින් තුන්වෙනි පාදයේ දිග හොයාගන්න තමයි පයිතගරස් සම්බන්ධය ඉදිරිපත් කළේ. හරි. එතකොට මේක සමීකරණයක් වශයෙන් අපිට ලියන්න පුළුවන්. පුතේ මෙන්න මේ AC වර්ගය එහෙම නැත්නම් කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. කියන්නේ AB ගේ වර්ගයේ BC ගේ වර්ගයේ එකතුවට සමානයි. මෙන්න මේක තමයි ලොවක් මගිටදල පයිතගරස් සම්බන්ධය. සමහර දරුවෝ මැසේජ් දානවා සිග්නල් ප්‍රශ්න නිසා ජොයින් වෙන්න බෑ කියලා. සමහර කට්ටිය ජොයින් වෙනවා
මට ඉන්ඩිකේට් වෙන්නේ මම මොකද කරන්නේ නේද මම මෙහි ඔබ එහි කරන්න දෙයක් නෑ ඉතින් පුතාලා පුළුවන් කට්ටිය කැමර උන් කරගන්න සමහර කට්ටියන්ගේ කැමර උන් කරන්න ගිහිල්ලා කට් කරගන්න එපා ඊට පස්සේ අපේ පාඩම මග හැරෙනවා මයික් මියුට් කරලා තියාගන්න මයික් ඔන් කරගත්තොත් ඒක පොඩ්ඩක් කරදරයි හරි හොඳින් අහගන්න පුතේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් විතරක් මයික් එක ඔන් කරලා මට කියන්න හරි right එහෙනම් පයිතගරස් සම්බන්ධය දරුවනේ මතක තියාගන්න ඔයාට මේ 9 ශ්‍රේණියේ ඉඳන් ඉදිරි හැම කාල වකවානුවකටම අදාළ වෙනවා මම කියන්නේ ගණිතය ඉගෙන ගන්න හැම කාල වකවානුවකටම අදාළ වෙනවා ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය එයාගේ අනෙක් පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි. ඉතින් ඔය සමචතුරස්‍රවල වර්ගඵලය කියන කතාව අපි මදකට අමතක කරලා මෙහෙම ඉගෙන ගන්න. ඕනම ඍජුකෝණික ත්‍රිකෝණයක පුතේ කර්ණයේ වර්ගය කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ පුතේ කර්ණයේ වර්ගය. ආධාරක මත අඳින සමචතුරස්‍ර වල වර්ගඵලය කියන්නේ ආධාරක පාදවල වර්ගය. එහෙමනේ. AB මත අඳින එක්කෙනාගේ වර්ගඵලය කියන්නේ AB වර්ගය. ඒ කියන්නේ ආධාරකයේ වර්ගය. BC මත අඳින එක්කෙනාගේ වර්ගඵලය කියන්නේ පුතේ BC වර්ගය. එහෙමනම් මොකද්ද පයිතගරස් කිව්වේ? මෙන්න පයිතගරස් කිව්ව සම්බන්ධය කෙටියෙන් කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. ගෙදර ඉඳන් කියන මයික් මියුට් කරගෙන කියන්නේ. කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. මොකද්ද පයිතගරස් කිව්වේ? කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. ආයෙත් කියන්න තව එක සැරයක් කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. ආපෞසරයක් කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. කර්ණය දන්නේ නැත්නම් පුතේ ආධාරක දෙක වර්ග කරලා එකතු කරන්න. එතකොට කර්ණයේ වර්ගය ලැබෙනවා. කර්ණය හොයන්න වර්ගය අපි හා පැත්තට මාරු කරනවා. දැන් ධන යන්නේ ඍණ විදියට, ඍණ යන්නේ ධන විදියට, ගුණ කිරීම යන්නේ බෙදීම විදියට, බෙදීම යන්නේ ගුණ කිරීම විදියට. එතකොට වර්ගයක් එහා පැත්තට යන්නේ කවුරු විදියටද? වර්ග මූලයක් විදියට. අන්න එතකොට එහා පැත්තේ සංඛ්‍යාවල එකතුවේ වර්ග මූලය කියන්නේ කර්ණයේ දිග. පුතේ කර්ණයේ දිග හොයන්න විතරක් නෙමෙයි. මේ ඕනම පාදයක දිග හොයන්න අපිට ඔය කියන සම්බන්ධය එහෙම නැත්නම් ඔය පාද තුනේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් දරුවනි අපි පයිතගරස් සම්බන්ධය කෙටියෙන් මෙහෙම ලියා ගමු. මෙන්න පයිතගරස් සම්බන්ධය සැකෙවි. ලියන්න දරුවනි. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය එහි ආධාරක දෙකෙහි වර්ගයන්ගේ එකතුවට සමාන වේ. එහි ආධාරක දෙකෙහි වර්ගයන්ගේ එකතුවට සමාන වේ. එහි ආධාරක දෙකෙහි වර්ගයන්ගේ එකතුවට සමාන වේ. නැවතත් මම කියනවා ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය එහි ආධාරක දෙකෙහි වර්ගයන්ගේ එකතුවට සමාන වේ. කර්ණයේ වර්ගය එහි ආධාරක දෙකෙහි වර්ගයන්ගේ එකතුවට සමාන වේ. හොඳයි. පුතාලා මෙන්න මේක ඉක්මනින් නෝට් එක ඇඳ ගන්න.
මේ සටහන අඳගන්න. හොඳයි. මේක ඇඳලා අවසන් පුතේ එන්න උදාහරණ ගන්න. පළවෙනි සරලම උදාහරණ ගන්න. මෙන්න මේ දීලා තියෙන ත්‍රිකෝණික ත්‍රිකෝණය. මෙන්න මේ ලම්බ උස වශයෙන් සැලකෙන ආධාරක පාදය සෙන්ටිමීටර් 4ක්ලු. ආධාරකය වශයෙන් සැලකෙන ආධාරක පාදය සෙන්ටිමීටර් 3ක්ලු. කර්ණය වශයෙන් සැලකෙන පාදය දන්නේ නැතිලු. දන්නේ නැති නිසා තමයි එයා x කියලා අපි සැලකන්නේ. එතකොට පුතේ මේ x කියන කෙනාගේ අගය හොයන්න අපි පයිතගොරස් සම්බන්ධය පාවිච්චි කරනවා. දරුවනේ කර්ණයේ වර්ගය සමාන වෙන්නේ ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට නේද? කර්ණයේ වර්ගය සමාන වෙන්නේ පුතේ ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට නේද? එක ආධාරකයක් 4යි. එහෙනම් ආධාරකයේ වර්ගය කියන්නේ 4 වර්ගය. අනෙක් ආධාරකය 3යි. එහෙනම් එයාගේ වර්ගය කියන්නේ 3 වර්ගය. එහෙනම් පුතේ කර්ණය x නම් කර්ණයේ වර්ගය ඒ කියන්නේ x ගේ වර්ගය සමාන වෙන්නේ මෙන්න මේ 4ක් දිග පාදයෙන් 3ක් දිග පාදයේ වර්ගයන්ගේ එකතුවට වෙන්න ඕනේ. එහෙමනේ. එහෙමනම් x ගේ වර්ගය අපි හොයාගමු. 4 වර්ගය කියන එකේ තේරුම මොකක්ද? 4 වර්ගය කියන්නේ පුතේ 4 වරක් 4 කීයද? 16. 3 වර්ගය කියන්නේ මොකක්ද පුතේ? 3 වර්ගය කියන්නේ 3 වරක් 3 කීයද? 9. එහෙමනම් දරුවනේ 16යි 9යි එකතු කළොත් x ගේ වර්ගය ලැබෙනවා. x ගේ වර්ගය එහෙමනම් 16 9 එකතුවට සමානයි. කීයද? 16ට 9ක් එකතු කළොත් 16ට 9ක් එකතු කළොත් 25යි. එහෙනම් පුතේ x ගේ වර්ගය කියන්නේ 25යි නේ. මේක සමීකරණය. x ගේ අගය සොයන්න මම වර්ගයේ එහා පැත්තට මාරු කරනවා. කවුරු වෙනවද? වර්ගමූලයක් වෙනවා. දරුවනේ හොඳට මතක තියාගන්න සමීකරණ විසඳීමේදී අපි ඉගෙන ගන්නවා ධන සංඛ්‍යාවක් සමාන ලකුණින් එහා පැත්තට යන්නේ වෙන ලෙස. ඍණ සංඛ්‍යාවක් සමාන ලකුණින් එහා පැත්තට යන්නේ ධන ලෙස. ගුණ කිරීමක් සමාන ලකුණින් එහා පැත්තට යන්නේ පුතා බෙදීමක් ලෙස. බෙදීමක් සමාන ලකුණින් එහා පැත්තට යන්නේ ගුණ කිරීමක් ලෙස. යම් සංඛ්‍යාවක වර්ගයක් තිබුණොත් වර්ගය සමාන ලකුණින් එහා පැත්තට යන්නේ වර්ග මූලයක් ලෙස. එතකොට වර්ග මූලය යන්නේ කවුරු ලෙසද? වර්ගයක් ලෙස නේ. වර්ගය යන්නේ වර්ග මූලයක් ලෙස නම් අබිරු. වර්ග මූලය යන්නේ කවුරු විදියටද? වර්ගයක් ලෙස. එහෙනම් දරුවනේ 25 වර්ග මූලය. පුතේ 25 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නේද? ඔව් පූර්ණ වර්ග සංඛ්‍යාව.
එහෙනම් 25 හැදෙන්නේ යම් සංඛ්‍යාවක් යම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. ඔව්. කවුරුද? පහ පහෙන් ගුණ වෙලයි 25 හැදෙන්නේ. නේ? පස්වෙනි වර්ග සංඛ්‍යාව. එහෙනම් පුතේ 25 වර්ගමූලය වෙන්නේ කවුරුද? අපි දන්නවා 25 කියන්නේ පුතා පහේ වර්ගය. එහෙමනේ වර්ගයට මූලය කැපෙනවා. වර්ගයට මූලය කැපෙනවා. එහෙමනම් x කියන්නේ කීයද? 5යි මොනවද 5 සෙන්ටිමීටර. නැවතත් බලන්න කර්ණය x ලු එක ආධාරකයක් සෙන්ටිමීටර් 4යිලු අනිත් ආධාරකය සෙන්ටිමීටර් 3යිලු. එහෙනම් කර්ණයේ දිග හොයන්න අපි මෙතනදී ඍජුකෝණික ත්‍රිකෝණයක් නිසා පයිතගරස් පාවිච්චි කරනවා. මොකද්ද පයිතගරස් සම්බන්ධය කියන්නේ? ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි කියන සම්බන්ධය. පුතේ කර්ණය x නම් x ගේ වර්ගය. මෙහා 4යි. එයාගේ වර්ගය කියන්නේ 4 වර්ගය. මේ පාදය 3යි. එයාගේ වර්ගය කියන්නේ 3 වර්ගය. එහෙමනම් x ගේ වර්ගය 4 වර්ගයේ 3 වර්ගයේ එකතුවට සමානයි. 4 වර්ගය කීයද? 16යි. 3 වර්ගය 9යි. 16යි 9යි 25. x ගේ වර්ගය කියන්නේ පුතේ 25. එහෙමනම් x කියන්නේ කවුද කියලා හොයන්න. වර්ගය මේ පැත්තට මාරු කරනවා. වර්ගය මේ පැත්තට ඉන්නේ කවුද? වර්ගමූලයක් විදියට. එහෙනම් 25 කියන්නේ පුතේ පහේ වර්ගයනේ. 25 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. කීය වර්ගයද? පහේ වර්ගය. අන්න දරුවනේ වර්ගයට මූලය කැපෙනවා. එහෙමනම් x කියන්නේ කීයද? 5 සෙන්ටිමීටර් 5. right. මම මේ පැත්ත සටවන මකනවා. හරි. මේක මකනවා. හරි. ඔයාට මම ගාණක් දෙන්න. මොකද කියන්නේ? හදමුද? හදන්නේ. හදන්න. ඔන්න ගාණ. මෙයා පුතේ A. කර්ණය A. ඒව සොයන්න ඕනේ. පටන් ගමුද වැඩි? ලේසි. ඔය කියන්නේ. හොඳයි. පුතේ මේ ගාණ අවසන් කට්ටිය පොඩ්ඩක් මට පිට එකක් දෙන්න බලන්න. සර් 10යි. හරි. මේ ඍජුකෝණික ත්‍රිකෝණය පුතේ A කියන්නේ කර්ණය 6 සහ 8 කියන්නේ ආධාරක පාද දෙක. එතකොට කර්ණයේ දිග නේද අපිට සොයන්න ඕනේ. ඔව්. එහෙනම් කර්ණය A ගේ වර්ගය සමාන වෙන්නේ 6 වර්ගයේ 8 වර්ගයේ 1.
6 වර්ගයේත් 8 වර්ගයේත් එකතු. දරුවනේ 6 වර්ගය කියන්නේ දැන් පුතාලා දන්නවා. 6 වරක් 6. 6 වර්ගය කියන්නේ මොකද්ද? 6 වර්ගය කියන්නේ පුතේ 6 වරක් 6. කීයද? 36. එතකොට 8 වර්ගය කියන්නේ පුතා 8 වරක් 8. එහෙම නේද ආකාශ? 8 වර්ගය කියන්නේ 8 වරක් 8. ඔව්. 8 වරක් 8 කීයද පුතේ? 64. නැත්නම් මේ 8 වර්ගය කියන්නේ 8 වරක් 2 16යි නෙමෙයි හොඳේ. 8 වරක් 8 64. එහෙනම් ඒකේ වර්ගය කියන්නේ දරුවනේ 36 64ත් එකතුව නේද? 36ට 64ක් එකතු කළොත් කීයද? උත්තර 100යි. 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 very good. එහෙමනම් ඒ කියන්නේ සොයන්න පුතේ වර්ගය හා පැත්තට මාරු කරනවා. වර්ගය හා පැත්තට යන්නේ කවුරු විදියටද? වර්ග මූලයන් විදියට. එහෙමනම් ඒ කියන්නේ 100 වර්ග මූලය. දැන් පුතා 100 කියන්නේ 10 වර්ගය කියලා අපි දන්නවා. 10 වරක් 10ට 100 කියන්නේ. එහෙනම් 10 වර්ගය කියලා 100 ලියා ගන්නවා මූල ලකුණ ඇතුළේ. අපි දන්නවා පුතේ වර්ගයට මූලය බ්ලාස්ට් වෙනවා. කැපිලා දෝං ගාලා විදුලිලා යනවා. එහෙමනම් ඒ සමානයි උත්තරය 10. 10 මොනවද? සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ 10. හරි? කො බලන්න මේ ගන්න හරි දරුවන් මට බිට් එකක් දෙන්න බලන්න. හරි. පුතේ මම තව ගාන කරනවා. y කියන එක නම හොයන්න ඕනේ. දැන් ඔක්කොටම කලින් දීලා තියෙන ඍජුකෝණික ත්‍රිකෝණයේ කර්ණය මොකක්ද කියලා ඔයා හඳුනා ගන්න ඕනේ. එහෙමනේ දැන් මේ ඍජුකෝණයට සම්මුඛපාදය නේද පුතේ කර්ණය කියන්නේ? ඔව්. ඍජුකෝණික ත්‍රිකෝණයක දිගින් වැඩිම පාදය. ඍජුකෝණික ත්‍රිකෝණයක දිගින් වැඩිම පාදය තමයි කර්ණය. ඒ කියන්නේ ඍජුකෝණයට සම්මුඛපාදය තමයි කර්ණය. එහෙමනම් කර්ණය මෙන්න පල්ලෙහාට ඇවිල්ලා ආධාරක දෙක උඩ ගිහිල්ලා. ඉතින් වාඩ ආධාරක දෙක හඳුනා ගන්න ලේසි පුතේ. ඍජුකෝණයේ පාද දෙක තමයි ආධාරක පාද දෙක වෙන්නේ. හරි? ඍජුකෝණයේ පාද දෙක. එතකොට දරුවනි මෙතන ඔයාට y කියන්නේ මේ ආධාරකයයක් ගන්න කියන්නේ. දැන් පුතේ මේ සමීකරණයක් මේකට අපිට සූත්‍රයක් කියන්නත් පුළුවන්. ඇයි මම මේකට සූත්‍රයක් කියන්නේ නැත්නම්? මේ සමීකරණයට මම සූත්‍රයක් කියන නමක් දෙන්න. දැන් සූත්‍ර කියලා අපිට තියෙනවා කොටසක්. අද මම ටයිම් තිබ්බම සූත්‍රයක් හදනවා. හරි? සූත්‍රයක් කියන්නේ පුතේ හොඳට අහගන්න හොඳට තේරුම් ගන්න. සූත්‍රයක් කියන්නේ නිශ්චිත ගණනය කිරීමක් වෙනුවෙන් ගොඩනගන ගණිතමය ප්‍රකාශනය. හරි? නිශ්චිත ගණනය කිරීමක් වෙනුවෙන්. මම අර පරිධිය පාඩමේදී පුතාලට පැහැදිලි කරලා දීලා ඇති. නිශ්චිත ගණනය කිරීමක් වෙනුවෙන් ගොඩනගන ගණිතමය ප්‍රකාශනයකට කියනවා සූත්‍රයක් කියලා. එතකොට සූත්‍රයක පුතේ සමාන ලකුණින් වම් පැත්තේ ඉන්නේ උක්තය. මොකක්ද යාට කියන්නේ? උක්තය. එයා තමයි සූත්‍රයේ ප්‍රධානිය. එයාගේ අගය සොයා ගන්න තමයි අනිකුත් විචල්යන් නියතයන් සුළු වෙන්නේ. හරි? right. එතකොට මේක පයිතගරස් සම්බන්ධයේදී කරන්නේ පුතේ කර්ණයේ දිග හොයන්න හරි ආධාරක පාදවල දිග හොයන්න හරි මොකක් හරි වැඩකටනේ මේක පාවිච්චි කරන්නේ. එතකොට මේක සූත්‍රයක්. හරි මේක මොකද්ද? සූත්‍රයක්. right. දරුවනි වෛද්‍යයාගේ හොයන්න ඔයා මොකද්ද කරන්නේ? අපි දන්නවා පුතේ කර්ණයේ වර්ගය සමාන වෙන්නේ ආධාරක දෙකේ වර්ගයන්ගේ එකතුවයි. ඒ කියන්නේ 13 වර්ගයෙන් සමාන වෙන්නේ 5 වර්ගයේ y වර්ගයේ එකතුවයි. එහෙනම් පුතා y කියන්නේ ඉස්සරන්න දැන් මේ සමීකරණය ඔයා විසඳන්න ඕනේ. හොඳයි චූටි වෙලාවක් දෙන්න ඉක්මනින් වැඩේ කරමු.
සර් 12යි නේද? ඔව් පුතේ. උත්තරේ ඒක තමයි. මම මේ පොඩ්ඩක් data cable එක මාරු කරන්න කියලා. හරි. right. මේ සමීකරණය විසඳමු අපි 13 වර්ගය. පුතේ 13 වර්ගය කියන්නේ 13 වරක් 13. ක්ලාස් එකේදී නම් චක්කර ගන්න එක මාළකෝ අමාරු වැඩක් නෙවෙයි. දැන් නම් පොඩ්ඩක් අමාරුයි වගේ. 13 වර්ගය 13 වරක් 13 කීයද 169. පහේ වර්ගය කියන්නේ පුතේ 5 වරක් 5 කීයද 25. මෙතන තියෙන y ගේ වර්ගය. එහෙනම් y කියන්නේ සයන්න y වර්ගය තියාගෙන අපි ධන 25 මේ පැත්තට මාරු කරනවා. එහෙම නැත්නම් තවත් දෙයක් කරන්න පුළුවන්. පුතේ මෙන්න සූත්‍ර පාඩමේදී මේ දේ අපි ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ දේ මේකටත් අපි ඇප්ලයි කරමු. 169 සමාන වෙන්නේ 25 ධන y වර්ගයටනේ. පෑන් පැන්සල් පැත්තකින් තියලා හොඳින් අහගන්න මේ කියන්නේ. හරි? අපි අගය සොයන්න ඕන y කියන්නේ. හරි. ඒ කියන්නේ පුතේ මේකේ උක්ත වෙන්නේ y. උක්ත වෙනවා කියන්නේ තනි වෙන්නේ y. එහෙමනම් එයා දැන් ඉන්නේ දකුණු පැත්තේ සමාන ලකුණින් දකුණු පැත්තේ. සාමාන්‍යයෙන් අපි උක්තය කියන්නේ සමාන ලකුණින් මොන පැත්තේද වම් පැත්තේ. ඒ නිසා පුතාලාට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. පැති දෙක මාරු දෙන්න ලියා ගන්න. ඒ කියන්නේ 25 ධන y වර්ගය සමානයි 169 කියලා. දැන් ඔයාට අමුතුවෙන් y වල සමාන ලකුණින් වම් පැත්තේ ලියන්න ඕනේ නැහැ. පැති දෙක මාරු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ පුතේ. මේ සෙට් එක මේ පැත්තේ ලියලා මෙයා මේ පැත්තේ ලියනවා. ඒ සමීකරණයම තමයි වෙනසක් වුණාද නැහැ. අපි පද එකින් එක මාරු කරද්දි වෙනයි හොඳේ. පද එකින් එක මාරු කරද්දී අනිවාර්යෙන් ගණිත ලකුණු එහා පැත්ත මෙහා පැත්ත යනවා. මෙතනත් යනවා. ඒක එච්චර අදාළ නැහැ. මේ ප්‍රකාශනයේ එනවා ඍණ විදියට. මෙහා යනවා ඍණ විදියට. දෙපැත්තම එකම ඍණ සංඛ්‍යාවෙන් බෙදුනම ලැබෙන රාශීන් දෙකත් සමානයි. අර ප්‍රත්‍යක්ෂ කියලා අපි පාඩමක් ඉගෙන ගත්තේ. ඉතින් මම අනවශ්‍ය දේවල් මේක ඇතුළට දාලා මේක නිකන් වැඩේ වණ කරන්න ආස නැහැ. ඉතින් ඒ නිසා දැනට නිකන් සරලව ඍජුවම මතක තියාගන්න සමීකරණයට පැති දෙක මාරු කළා කියලා ඒ පදවල කිසිම වෙනස්කමක් වෙන්නේ නැහැ. පැති දෙක මාරු කරලා ලියා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? මෙහෙම පැති දෙක මාරු කරන්න පුළුවන්. හරි? එහෙමනම් මින් ඉස්සරහට ඔයා උක්ත කළ යුතු කෙනා දකුණු පැත්තේ ආවොත් ටක් ගාලා පුතේ පැත්තේ ප්‍රකාශනයේ පිටින් ගේන්න මෙහාට මෙහා පැත්තේ එක්කන යවන්න එහා පැත්ත. ඔයා යන්න එහාට කියලා. ඔයාලා එන්න මෙහාට කියලා. රයිට්? එහෙනම් ධන 25 දැන් එහා පැත්තට මාරු කරනවා. ධන 25 යන්නේ මොන 25ක් විදියටද? ඍණ 25ක් විදියට. දැන් කෙනෙක් කියයි ඉතින් ඔය ලකුණු මාරු වෙන දුන්නාට ඔය මාරුනේ. ඔව් එහෙම මාරු වෙනවා. ඒක නේ මම ඉස්සෙල්ලා කිව්වේ. තනියෙන් ගියොත් මාරු වෙනවද නැද්ද? මාරු වෙනවා. හරි? අර පැති දෙක මාරු කරලා ලිව්වද? එතෙන්දී ලකුණු මාරු වෙනවද? එහෙම අවුලක් වෙන්නේ නැහැ එතෙන්දී. රයිට්? තනියෙන් දැන් අපි මේ y උත්ත කරන්න එහෙම නැත්නම් y තනි කරන්න යන්නේ. එතකොට ධන 25 යන්නේ ඍණ 25ක් විදියට. ඒක වෙනස් වෙන්නේ. එහෙමනම් y වර්ගය සමාන වෙන්නේ 169 25 අඩු කරන්න 9න් 5ක් අඩු කළොත් 4යි 6න් 2ක් අඩු කළොත් 4යි එකෙන් කිසිවෙක් අඩු වෙන්නේ නැහැ එකමයි 144. එහෙනම් y කියන්නේ සයන්න ඊළඟට මොකද්ද කරන්නේ? වර්ගය හා පැත්තට මාරු කරනවා පුතේ. වර්ගය හා පැත්තට යන්නේ කවුරු විදියටද? කෝ කියන්න ගෙදර ඉඳලා. වර්ගය හා පැත්තට යන්නේ කවුරු විදියටද? වර්ගමූලයක් වර්ගමූලයක් විදියට. පුතේ එමනම් 144 වර්ගමූලයනේ අහන්නේ. ඔව්. අපි දන්නවා 144 කියන්නේ පුතා 12 වර්ගය. මම සමාන ලකුණු ඒ ඉස්සරහෙන් දාන්නම්. රයිට්? වර්ගයට මූලය කැපෙන පුතේ උත්තරේ කීයද? 12යි. මොනවද 12? සෙන්ටිමීටර. 12 මොනවද? සෙන්ටිමීටර.
මම හිතනවා මේ උත්තරේ සමහර දරුවන්ට ආවා. හැමෝටම ආවද? ආවා. ආවේ නැහැ? එහෙනම් එන්න ගියා ඉක්මනට. right. හරි. අපි ඔන්න පයිතගරස්ගේ සම්බන්ධය තමයි මේ පිළිවෙලින් ඉගෙන ගත්තේ. දරුවනි මම මේක මකනවා. උදාලගේ අඩුපාඩු තියෙනවා නම් සනාන් කරගන්න. දැන් මම මේ හැදුවේ ඇත්තටම දීර්ඝව. හොඳයි. මම මේ හැදුවේ දීර්ඝව. ආයි කියන්නේ කෙටියෙත් පුළුවන්. ඔව් කෙටියෙන් පුළුවන්. ඉතින් එහෙනම් අය මෙච්චර වෙලා නොකියුවේ. නෑ ඉතින් කියන්න කලින් ඉස්සෙල්ලා අපි ඇත්ත දැනගන්න එක. එකපාරටම කෙටියෙන් හදලා ඉවරලා. මේ මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. ඒකම. හරි. නිතරම මතක තියාගන්න අපිට ගැටලුවක් අපේ ස්ටයිල් එකට හදන්න පුළුවන්. කවුරු හරි ඒක බෑ බෑ එහෙම බෑ. ඕක මෙහෙමම වෙන්න ඕන කියනවනම් එහෙම කියන්න බෑ කාටවත්. ඒ එයා දන්න තරම තමයි. එහෙමයි කියලා මතක තියාගන්න ගණිතේ නීති රීති වෙනස් කරන්න බෑ. නීති රීති සම්මතයන් කියන පුතේ ඒව බින්දින්න බෑ. ඒව බින්දින්න නැතුව ගානක උත්තරේ අපිට අපේ ස්ටයිල් එකට ගන්න පුළුවන්. එහෙම අවුලක් නෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවානේ. සමහර වෙලාවට ඉස්කෝලේ ටීචර් වැරදි කරනවා. උදේ එහෙම ගුරුවරුන්ට දොසක් කියන්න බෑ. කිසිම ගුරුවරයෙක්ට. ඒකට හේතුව අහන රාමුවක් තියෙනවානේ. එතකොට සිලබස් එකට අදාළ විෂය කරුණුත් එක්ක නම් පිළිතුරට ළඟා වෙලා තියෙන්නේ මම හිතනවා කිසිම ගුරුවරයෙක් වැරදි දාන්නේ. ඉතින් ශනික නූල්ස් වගේ මෙතඩ් වලට ගිහිල්ලා උත්තර ගත්තොත් ඕන කෙනෙක් තුසින් භූත වෙලා වැරද්දක් දාන්න පුළුවන්. උත්තරේ කොච්චර නිවැරදි වුණත් හොඳේ. දැන් ඒතකොට මම මේ කියාදේ මේවා වළංගුයි. ඔව් අනිවාර්යෙන් වළංගුයි. පැහැදිලිවම වළංගුයි. හරි. වළංගු නොවන දේවල් ඔයාලට මම කියා දෙන්නේ. right. පුතේ අපි හදමුද පොඩ්ඩක් වෙනස් විදිහේ ගානක්. බෑ. හදමු. දැන් බෑ. දැන් තමයි හදන්නේ. මොකක්ද? ඔව් එහෙම එකක් තමයි තියෙන්නේ. ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා පුතේ. හරි. එක්කෙනෙක්ගේ පාදය 3යි අනිත් ආධාරක පාදය 4යි. යාගේ කර්ණයේ දිග අපි දන්නේ නැහැ x කියලා කියනවා. ඒ කර්ණය මත වෙන්න කොලේ තවත් ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. මෙයාගේ දිග දන්නේ නැහැ. හැබැයි අනිත් එක්කෙනාගේ දිග නම් දන්නවා 12යි කියලා. එතකොට එයාගේ ඍජු කෝණය පිළිගන්නේ මෙතන එයාගේ කර්ණය දන්නවද? නෑ එයාගේ කර්ණය දන්නේ නැහැ. එහෙනම් මම පුතාලගෙන් අහන්නේ x හා y කී අගය සොයන්න. x හා y කී අගය සොයන්න. ඔන්න දැන් ඉතින් අපේ ඥාන ශක්තිය එව නැත්නම් අපේ ඥාන කතා මල්ලිට එන්න තියෙන අවස්ථාව. x හොයන්න මොකක්ද කරන්නේ? මුලින් x නේද අනිවාර්යෙන් x හොයා ගන්න ඕනි පුතා. මොකද බීජීය පද දෙකක් තියෙන අවස්ථාවක එකපාර හොයන්න බෑනේ. මේව හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් පුතාලට ඒක නැහැ. හරි? මොකද පයිතගරස් කියන පාඩම සම්බන්ධ වන තව අතුයිති තියෙනවා. ඒකට අපිට තාම දැනුම නැහැ. අපි තාම දන්නේ පාද දෙකක දිග දුන්නොත් ඉතුරු පාදයේ දිග හොයන්න විතරයි. ඒකට තමයි පයිතගරස් ගන්න. පාද දෙකක දිග ඇසුරින් ඉතිරි පාදයේ දිග හොයන්න තමයි පයිතගරස් ගන්න. right? ඒකවල පාද ඇසුරින් කෝණවල විශාලත්වය හොයන්න ඒකට ක්‍රම තියෙනවා. අපිට නේ.
right ඉස්සෙල්ලම පුතාලා x හොයාගන්න. ඊට පස්සේ x එක්ක මේ 12 සම්බන්ධ කරගෙන අනිවාර්යෙන් y හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මේ රූප දෙකේ පයිතගරස් සම්බන්ධ දෙකක් ඔයාලට දාන්න වෙනවා. ඔන්න තල්ලුවක් දුන්නා. දැන් අපි වේගයෙන් ඉස්සරහට යමු. පුතාලට මම PDF ගන්නවා. පයිතගරස් සම්බන්ධය සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ PDF එකේ print out අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ඉන්න ඕන. හොඳ දරුවෝ වගේ ඊළඟ දවසේ ක්ලාස් එකට. හරි? සම්පූර්ණයෙන්ම ඩියුට් එකට ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ඉන්න. පාඩම කොච්චරක් පුළුවන්ද කියලා මට එතකොට තේරෙනවා. ඔයා උත්තර ලියලා තියෙන විදිහත් එක්ක. සර් x වෙලාගේ 5 සෙන්ටිමීටර 5 සෙන්ටිමීටර. very good. y ගෑස් ගන්න පුතේ ඉක්මනින්. අපි දන්නවා x වර්ගය කියන්නේ 3 වර්ගයේ 4 වර්ගයේ එකතුව නේද? අතුරු මේ වෙනකොට අවසන්. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. එතකොට 9යි 16යි එකතු කළොත් පුතේ 25යිනේ. x කියන්නේ එහෙමනම් 25 වර්ගමූලය වෙනවා. මොකද x වර්ගයනේ 25 කියන්නේ. එතකොට x කියන්නේ 25 වර්ගමූලය. 5යි. ඊට පස්සේ අපි යාවසකෝට් කරගෙන එයාගේ මෙයාගේ සම්බන්ධය y හොයන්න. කියන්න පුතේ. සර් එතකොට මුලින් දැන් x ගේ අගේ දාලා තමයි 12 සෙන්ටිමීටර ඊට පස්සේ තමයි y හොයන්නේ නේ? ඔව්. අනිවාර්යයෙන්ම මේ තියෙන ත්‍රිකෝණයට සම්මුඛතරය ගන්න වෙන්නේ පුතේ. මම මේක පළවෙනි ත්‍රිකෝණය කියලා මේක දෙවෙනි ත්‍රිකෝණය කියලා නම් කරගන්නම්කො ලේසියෙන්. පළවෙනි ත්‍රිකෝණයේ x ක හොයාගත්තන් පස්සේ අපි දන්නවා x කියන්නේ පුතා දෙවෙනි ත්‍රිකෝණයේ ආධාරක පාදය. x කියන්නේ දෙවෙනි ත්‍රිකෝණයේ ආධාරක පාදය. එතකොට එයාගේ ත්‍රිකෝණයට සම්මුඛ පාදය y. එහෙමනම් දිග වර්ගයේ සමාන වෙන්නේ මෙන්න මේ x කියන එකේ වර්ගයේ 12 වර්ගයේත් එකතු. එතකොට x කියගේ හොයාගන්න y හොයන්න අපිට බැහැ. right මම පළවෙනි ත්‍රිකෝණයේ ඇසුරින් x හොයන x වර්ගය කියන්නේ 3 වර්ගයේ 4 වර්ගයේ එකතු. මේ මම පළවෙනි ත්‍රිකෝණයට දාපු පයිතගරස් සම්බන්ධය. එහෙමනම් දරුවනේ 3 වර්ගය කියන්නේ 3 වැඩි කිරීම 3 9යි 4 වර්ගය කියන්නේ 4 වැඩි කිරීම 4 16යි. ඇත්තටම මම ওই වැඩි කිරීම කියලා කිව්වට මටත් කලාතුරකින් තමයි වැඩි කිරීම කියන වචනේ කියවෙන්නේ. වැඩි කිරීම නෙවෙයි මොකද්ද නිවැරදිම වචනේ? ගුණ කිරීම. මොකද්ද? ගුණ කිරීම. 9යි 16යි එකතු කළොත් කරුවනේ 25යි. එහෙමනම් වර්ගය හා පැත්තට මාරු වෙන්නේ වර්ග මූලයක් විදිහට. 25 වර්ග මූලය. පුතා 25 කියන්නේ පහේ වර්ගය. එහෙමනම් වර්ගයේ මූලය කැපුනම x කියන්නේ සෙන්ටිමීටර් 5. එහෙනම් x ගේ අගය අපි දන්නවා දැන් 5 සෙන්ටිමීටර්. දැන් අපිට y හොයන්න chance එක තියෙනවා. පුතේ y ගේ වර්ගය සමාන වෙන්නේ 5 වර්ගයේ 12 වර්ගයේ එකතුව. y වර්ගය සමානයි 5 වර්ගය අපි දන්නවා 25යි 12 වර්ගය කලින් ගානෙත් කිව්වා 12 සරක් 12 147. එහෙනම් පුතේ y වර්ගය කියන්නේ
25 144 එකතු 100 කීයද පුතා 5යි 4යි 9යි 2යි 4යි 6යි 1 1යි 169යි නේ වෛද්‍යගේ සොයන්න මම වර්ගය හා පැත්තට මාරු කරනවා 169 වර්ගමූලය කලින් ගානෙත් අපි හෙව්වා එහෙනම් 169 කියන්නේ පුතේ වර්ගයක් වශයෙන් ගත්තොත් 13 වර්ගය එහෙමනම් වර්ගය මූලය එකිනෙක කැපෙනවා පිළිතුර වෙන්නේ 13යි මොනවද 13 සෙන්ටිමීටර ඔව් මම දන්නවා සමහර දරුවෝ ඉංග්‍රීසි වාදලා මට උත්තරේ කමෙන්ට් කරා ගොඩක් හොඳයි හරි හොඳට මතක තියාගන්න පුතේ සෙකන්ඩ් ටර්ම් එකේ පයිද සම්බන්ධයෙන් ගානක් කියලා රයිට් හරි මම මේ ගාන මේ කොටස මෙතකින් පොඩ්ඩක් තියලා වෙනස් එකකට එන්න කොහොම බලන්න පුතා මේක හරි දරුවෝ මට පොඩ්ඩක් මෙසේජ් එකක් දෙන්න බලන්න කිට් එකක් දාන්න හරියම එහෙමද රයිට් නියමයි හරි මම දැන් එන ප්‍රශ්නය විභාග ප්‍රශ්නයක් පොඩ්ඩක් පුනරීක්ෂණය වෙන්නත් එක්කයි මේක කරන්නේ පුතාලට බ්‍රෝමිනුම් කියලා පාඩමක් තියෙනවා නේ ඔය බ්‍රෝමිනුම් පාඩම 8 ශ්‍රේණිය පරිමාව හා ධාරිතාව පාඩමත් එක්ක සම්බන්ධයි ඍජුවම සම්බන්ධයි එහෙම එකක් තියෙනවා මම මේ පැත්ත මගෙන් වදරුවෝ පුතාලට 8 වසරේ දැනුම නැතුව 9 වසරේ ඇතැම් පාඩම් අල්ලන්න බැරි නේ තරමක් අපහසු. ඒ කියන්නේ 8 වසරේ දේවල් අමතක කරලා ඉන්න එපා 9 වසරේ. අපි අවුරුද්දෙන් අවුරුද්ද පියවරෙන් පියවර ඉගෙන ගන්නකොට ඒ ශ්‍රේණි වලදී ඉගෙනගත්ත දැනුම අපේ ඔළුවේ පුරවගෙන තමයි ඉස්සරහට යන්නේ. දරුවෝ දැන් 8 වසරේදී අපි ඉගෙනගත්ත දේවල් දෙසැම්බර් මාසේ පැත්තකින් තියලා නෙවෙයි ජනවාරි වල ඉඳන් ඉස්කෝලේදී 9 ශ්‍රේණියේ විෂය කරුණු ඉගෙන ගන්න. හරි? අර ඔක්කොම ගේන දේවල් අපේ ඔළුවේ ගබඩා කරගෙන අපි එන්නේ. ඉතින් ඒ නිසා පරණ ඉගෙනගත්ත විෂය කරුණු අමතක වෙන්න දෙන්න එපා. මම නම් දෙන්නේ නැහැ. පාඩමෙන් පාඩම මතක් කරලා දෙනවා. ආවේ මෙතනින් යන්න ඕන මෙහෙට කියලා. නමුත් සමහර වෙලාවට ඔයාලා ඉගෙනගෙන නැත්තම් මේක අන්න එතෙන්දී මුලින් ඉඳන්ම පාඩම අල්ල ගන්නකොට අර දේවල් එක තමයි මම උගන්වන්නේ. ඒකෝට ඒවත් චුට්ටක් මතක් වෙයි. හරි. පුතේ එන්න ප්‍රශ්නෙට මෙන්න මෙහෙම දෙයක්. මම ඔයාට මෙන්න මෙහෙම ඝන කාව්‍යයක් දෙනවා. හරි. දිග අපි ලේසියෙන් ගමු 10 cm පළල 8 cm උස 5 cm. පුතේ අපි යම්කිසි ඝනකයක ඝනකාභයක පරිමාව සොයනවා. මොකක්ද පරිමාව? පරිමාව කියන්නේ මොකක්ද? යම් වස්තුවක් අවකාශයේ එහෙම නැත්නම් පරිසරයේ අයත් කරගන්න ඉඩ ප්‍රමාණයට කියනවා පරිමාව කියලා. පරිසරය කිව්වම මේ ඔක්කොන්ටම පොදුවේ කියන වචනයනේ. ජලය පිරුණු තැනක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජල ගෝලය, වායු ගෝලය ඔය ඔක්කොම අදාළයි. එහෙමනම් යම් වස්තුවක් පරිසරයේ ඉඩක් ගන්නවා නම් අන්නේ ඉඩ ප්‍රමාණයට කියන ධර්ම ඒ වස්තුවේ පරිමාව කියලා. එතකොට මේ පරිමාව ගණනය කරද්දී අපිට වස්තුවක් නිසා වස්තුවේ ප්‍රමාණ සාධක වැදගත් වෙනවා. වස්තුවක් කියන්නේ අපිට අල්ලන්න, පෙරලන්න, හොල්ලන්න පුළුවන් දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම කරත් ස්පෘශ්‍ය දෙයක් නේ. ස්පෘශ්‍ය කියන්නේ ඇල්ලිය හැකි, අත ගන්න පුළුවන්. ඒ හැම එකක් නේ වස්තුවක් කියන්නේ. නේද? එතකොට පුතේ මෙන්න මේ වස්තුවක තියෙනවා දිගක්, පළලක්, උසක්. දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. මේ දිග, පළල, උස කියන සාධක තුනට කියන පුතා ප්‍රමාණ සාධක කියනවා. පැහැදිලි? එතකොට ඝනකය සහ ඝනතාවය කියන ඝන වස්තු දෙක පමණයි අපිට මේ දක්වා කතා කරන්න ඉන්නේ. තව තියෙනවා ප්‍රශ්නය ගැන ඒක වෙනම කතා කරනවා. පුතේ ඝනකයක ඝනතාවයක ඔය කියන දිග, පළල, උස කියන සාධක තුන එකවර දකින්න පුළුවන්. එහෙමනම් ඕනෑම ඝන වස්තුවක පරිමාව කියන එක ගණනය කරද්දී
දිග පළල උස කියන සාධක තුන ගුණ කරන්නයි වාට තියෙන්නේ. ඇතැම් වෙලාවට පුතේ දිග සහ පළල කියන දෙන්නගේ ගුණිතයෙන් මෙන්න මේ ඝන වස්තුවේ පතුලේ වර්ගඵලය අපිට ලබා ගන්න පුළුවන්. දිගයි පළලයි ගුණ කරාම අපිට ලැබෙන්නේ මොකක්ද? පතුලේ වර්ගඵලය. පුතේ මෙන්න මේ දිග සහ පළල වෙනුවට මට පතුලේ වර්ගඵලය මෙයාට තවත් නමක් කියන අරුවනේ හරස්කඩ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මතු පිට පෘෂ්ඨයේ ඉඩ ප්‍රමාණය, right? එහෙමනම් දිග පළල උස කියන සාධක තුන ගුණ කරලා පරිමාව සොයන්න පුළුවන්. යම් අවස්ථාවකදී පුතාලට දිගේ පළලේ ගුණිතය කියන්නේ පුතා පතුලේ වර්ගඵලය එහෙම නැත්නම් හරස්කඩ වර්ගඵලය දීපු අවස්ථාවක එයාව උසින් ගුණ කරලා පරිමාව සොයන්න පුළුවන්. දැන් හිතන්න දිග 10යි පළල 8යි උස කියන ගුණය 5යි. ඔය සාධක තුන නේද එකවර ගුණ කරන්නේ? හරි. එහෙමනම් ගුණ කරමු 10 වරක් 8යි. ගෙදර ඉඳන් උත්තරේ දෙන්න. 10 වරක් 8 80. 80 ගොඩවල් 5ක් 80 5. 8 වරක් 5 40යි 80 බිඳුව අගට දැම්මොත් 400. cm ගුණ කළොත් වර්ග සෙන්ටිමීටර් වෙනවා ආකාරය. cm ගුණ කරොත් වර්ග සෙන්ටිමීටර්. පුතේ වර්ගඵලය ගණනය කරන්න ගන්නේ සාධක දෙකයිනේ. එතකොට වර්ගඵලය ප්‍රකාශ කරන්නේ වර්ගයකට. right? වර්ග සෙන්ටිමීටර් නැවත සෙන්ටිමීටර් වලින් ගුණ කරනවා. එතකොට සෙන්ටිමීටර් කියන එක තුන් පාරක් ගුණ කරනවද නේද? එහෙමනම් ඒක සෙන්ටිමීටර්ගේ තුන්වන බලය කියලානේ අපි කියන්නේ. ඔව් මේකට කියනවා වචනයක් ඝනය කියලා. සෙන්ටිමීටර්ගේ ඝනය. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් කියලායි මේකට කියන්නේ. සෙන්ටිමීටර්ගේ ඝනය එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් 400. ඝන සෙන්ටිමීටර් 400. පුතේ වර්ගඵලය වර්ග ඒකක වලින් ප්‍රකාශ කරනවා. පරිමාව ඝන ඒකක වලින් ප්‍රකාශ කරනවා. පරිමාව මොනවා වලින්ද ප්‍රකාශ කරන්නේ? ඝන ඒකක වලින්. පරිමාව බීජපුරිය සංකේතවත් කරනවා. වොලියුම් කියලා. එහෙනම් මේ අපි ගණනය කරේ කාගේ පරිමාවද? දිග 10ක් පළල 8ක් උස 5ක් වන ඝනකාභයේ පරිමාව. මම පුතාලගෙන් අහනවා මෙයාගේ ධාරිතාව කැපැසිටි එක අහනවා. කොහොමද ඒක හොයන්නේ? හොඳට මතක තියාගන්න මෙන්න මේ සම්බන්ධතා දෙක. තරුවක් දාලා ඔන්න තරුවට වල්ගෙකුත් දාන්න. වල්ගේ තරුවක්. හරි? පළවෙනි එක ඝන සෙන්ටිමීටර් එකක පරිමාව පුතේ මිලිලීටර් එකක ධාරිතාවට සමානයි. ඝන සෙන්ටිමීටර් එකක පරිමාව. ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක් කියන්නේ අපි පැත්තක දිග සෙන්ටිමීටර් එකක් වන ඝනකයේ පරිමාව. පැත්තක දිග සෙන්ටිමීටර් එකක් වන ඝනකයේ පරිමාව එක්වරක් 1 1යි එක්වරක් 1 1යි ඝන සෙන්ටිමීටර් එකයි. ඒක මිලිලීටර් කීයකට සමානයිද? එකකට සමානයි. පුතා මම මේක දියර වලින් පිරෙව්වොත් මේකේ අන්තර්ගත වන දියර පරිමාව මිලිලීටර් 1යි. මේකේ අන්තර්ගත වන දියර පරිමාව මිලිලීටර් කීයද? මම මේකේ කලින් පිරෙව්වොත් ඒකේ තියෙන පුතා මිලිලීටර් 1යි. හරි? දෙවෙනි සම්බන්ධය තමයි ඝන මීටර. ඝන මීටර් එකක පරිමාව ලීටර 1000කට සමානයි. ඝන මීටර එකක් කියන්නේ පුතේ පැත්තක දිග මීටර එකක් වන ඝන කියලා. පැත්තක දිග මීටර එකක්. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ. එතකොට ලොකුයිනේ. පැත්තක දිග මීටර එකක් වන ඝනකයක පරිමාව ලීටර් කීයකට සමානද? 1000කට සමානයි. එහෙනම් පුතා මෙන්න මේ සම්බන්ධතාව දෙක මතක තියාගන්න ඕනේ. ඇයි මතක තියාගන්නේ? පරිමාව ඇහුවොත් පරිමාව පිටිපස්සෙන් එනවා වල්ග වගේ එන්න කවුද? ධාරිතාව. එහෙමනම් නිකමඩ කියන්න මට ඝන සෙන්ටිමීටර් 400යි නේද මෙයාගේ පරිමාව. මෙයාගේ ධාරිතාව මිලිලීටර් කීයක් වේවිද? ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් 1යි.
එහෙමනම් පුතේ ඝන සෙන්ටිමීටර් 400ක් කියන්නේ මිලිලීටර් කීයක්ද? 400ක්. ඝන සෙන්ටිමීටර් රගය මිලිලීටර් රගයට සමානයිද නැද්ද? සමානයි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 400ක් කියන්නේ මිලිලීටරුත් 400යි. ඝන සෙන්ටිමීටර් 500ක් කියන්නේ මිලිලීටර් කීයද? 500යි. ඝන සෙන්ටිමීටර් 600ක් කියන්නේ මිලිලීටර් කීයද? 600යි. ඝන සෙන්ටිමීටර් 700ක් කියන්නේ මිලිලීටර් කීයද? ගෙදර ඉඳන් කියන්නකෝ. බය වෙලා වගේ බලන් ඉන්න. 700යි. ඝන සෙන්ටිමීටර් 800ක් කියන්නේ මිලිලීටර් කීයද? 800 බලන්න කොච්චර පස්සේද? තග්ගලා බලන්න. ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ මිලිලීටර් කීයද? 1000යි. මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් කීයද? 10යි. එකයි. ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ මිලිලීටර් 1000යි. එහෙනම් මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් එකයි හොඳේ. පොඩ්ඩක් ඉතින් එහෙම ළඟු දෙනවා. රයිට්. එහෙනම් ගාන පැහැදිලිද පුතා? තත්ගාලා මේක නෝට් කරගන්න. මෙන්න මේකත් එක්කම. මේක විශේෂයෙන් අවශ්‍යයි. හරි? පුතාලට අනිවාර්යෙන් විභාගයට ගානක් දානවා ඔය ටයිප් එකේ. මේ වගේ මේ සහැල්ලු සරල ගානක් නෙමෙයි අමාරු ගානක් දාන්නේ. දැන් කියන්න එපා. ඇයි ඒක එහෙනම් ඒක ගියා දුන්නේ නැතිද? හරි ඒක ගියා දෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ අපි හෙව්වේ ඝනකාභයේ පරිමාව සහ ඒ ඝනකාභයේ ධාරිතාව. මේ පාඩමේ මේ කොටස් වලට අමතරව අතිරේකව තව කරුණු එක්කලා ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. පුතේ අවසාන නම් මට පිට් එකක් දෙන්න. අබිරු අවසන්ද? අබිරු අවසන්. රයිට්. අනිත් දරුවෝ ආකාශ්, ශවිනි, නෙත්මි කො හිටියා නේද? සනුලිත් ඇඩ් වෙලා හිටියා වගේ. හරි. පුතේ මම මේකත් තමයි කරනවා. මෙන්න මේ ගාණෙන් මම වැඩේ නවත්තනවා. රයිට්. දැන් පුතාලා දන්නවා
ඔය පරිමාවල් ධාරිතාවල් සොයන්න මොකක්ද කරන්න ඕන කියන කතාව. බෑනේ ටීම් එක පොඩ්ඩක් මතක් කරගන්න ටිකක් තියෙනවා. හරි. පළවෙනි එක පුතේ පතුලේ වර්ගඵලය. ඔය කියන්නේ ගණනාවක්. හරි. දෙවෙනි එක ගණකාභයේ පරිමාව. තුන්වෙනි එක ගණකාභයේ ධාරිතාව මිලිලීටර් වලින්. හතරවෙනි එක ධාරිතාව ලීටර් වලින්. right. ගණනාභයේ දිග මීටර් 1යි පළල සෙන්ටිමීටර් 50යි උස සෙන්ටිමීටර් 40යි. අපි හිතමු මේක ජල ටැංකියක් කියලා. මේක ජල ටැංකියක්. right. පුතා මිනුම් මේකක එකම එකක වලින් ලියා ගන්න ඕන නේ. වර්ගඵලය සොයද්දී අපි දන්නවා පතුලේ වර්ගඵලය කියන්නේ පුතේ මේක දිග ගුණ කරන්න ඕනි පළලින්. එතකොට මීටර් සෙන්ටිමීටර් වලින් ගුණ කරන්න බෑනේ ඒකක සමාන වෙන්න. ඒකක සමාන වුණොත් විතරයි ඒකක ගුණ කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මීටර් එක සෙන්ටිමීටර් වලින් ලියා ගන්න. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් කීයද මම දන්නේ නැහැ. ඔයා බලන්න කීයද කියලා. හොඳයි මේ ප්‍රශ්න හතරක උත්තර පුළුවන් මට්ටමින් අරගෙන පුතාලා මට පිට එකක් දෙන්න. මම හිතනවා හැමෝටම වැඩේ ලේසි වෙයි කියලා. පතුලේ වර්ගඵලය දන්නවා නම් පරිමාව සොයන්න පුළුවන්. පරිමාව දන්නවා නම් ධාරිතාව මිලිලීටර් වලට හරවන්න කියන්න පුළුවන්. ධාරිතාව මිලිලීටර් වලින් දන්නවා කියන්නේ පුතේ ලීටර් වලට හරවන එක සිම්පල් කේස් එකක්. ලීටර් එකට මිලිලීටර් 1000යි නේ. ඕනම මිලිලීටර් වගේක් ලීටර් කරන්න 10 කොටවල් වලට බෙදන්න ඕනේ. ඒ කියන්නේ 1000න් බෙදන්න ඕනේ. එහෙමනම් ඊටම සරල සිද්ධාන්ත සෙට් එකක් මෙතන තියෙන්නේ. අපි ගණන හදමු ඉක්මනින්. හොඳයි. පුතේ පතුලේ වර්ගඵලය කොහොමද සොයන්නේ? දිග ගුණ කරන්න බලන්න. දිග මීටර් 1යි. මීටර් 1 කියන්නේ පුතා සෙන්ටිමීටර් නම් 100යි නේ. එහෙමනම් සෙන්ටිමීටර් 100 ගුණ කරන්න පළල සෙන්ටිමීටර් 50යි. පුතේ මෙතන බිංදු 2යි මෙතන බිංදුවයි. බිංදු සහිත අගයන්ගෙන් ගුණ කරද්දී බිංදු දෙක මුලින් ලියා ගන්න. එතකොට වැඩේ ලේසි. මෙයාගේ බිංදු 2යි මෙයාගේ බිංදුවයි ඔක්කොම බිංදු 3යි. එහෙනම් එක් වරක් 5. එහෙම නැත්නම් පස් වරක් එක කීයද? 5යි. 5000යි නේද? ඔව්. cm ගුණ කරොත් වර්ග සෙන්ටිමීටර. එහෙනම් පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද? 5000. දැන් අපි පරිමාව සොයන්න දිග පළල උස කියන සාධක තුන ගුණ කරනවා වෙනුවට පුතේ පතුලේ වර්ගඵලය මම උසින් ගුණ කරනවා.
මොකද පතුලේ වර්ගඵලය තුල දිග සහ පළල කියන දෙන්නගේ ගුණිතය අන්තර්ගත වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් පතුලේ වර්ගඵලය ಗುಣ කරන්න උසින් දැනටමත් අපි පතුලේ වර්ගඵලය දන්නවා 5000යි වර්ග සෙන්ටිමීටර. උස කීයද පුතේ? 40යි 100යි. එහෙනම් 5040න් ගුණ කරාම හරි නේද? ඔව්. 5040න් ගුණ කරන්න ඕනේ ආකාශ. 5000 බිංදු 3යි 40 බිංදුවයි ඉස්සෙල්ලා ලිව්වා. බිංදු ටික ඉස්සෙල්ලා ලියාගත්තා. පුතා 5 4 කීයද? අබිරු 5 4 20යි. එහෙනම් පුතේ මෙතන එන්නේ කීයයිද? අම්මෝ බිංදු 3යි බිංදුවයි එතනම බිංදු 4යි තව බිංදුවක් ආවා. 1 2 3 ඒකක කලාපය 1 2 3 දහස් කලාපය 200,000 200,000 කියන්නේ පුතේ දෙලක්ෂය කියන එක නේද? ඔව් දෙලක්ෂය. වර්ග සෙන්ටිමීටර වලින් ගුණ කරොත් ඝන සෙන්ටිමීටර වෙනවා. අන්න පුතේ පරිමාව ඝන සෙන්ටිමීටර දෙලක්ෂය. පරිමාව ඝන සෙන්ටිමීටර දෙලක්ෂය. පරිමාව ඝන සෙන්ටිමීටර දෙලක්ෂය. right? අහන්නේ ඝනතාවයේ ධාරිතාව ml වලින්. ml කියන්නේ මිලිලීටර. ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ පුතේ මිලිලීටර එකක් නිසා අපිට කියන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 200,000ක් කියන්නේ මිලිලීටර කීයක්ද? 200,000. මිලිලීටර 200,000. එහෙනම් එතන තියෙනවා මිලිලීටර කීයක්ද? 200,000. පුතේ අහනවා ඊළඟට ධාරිතාව ලීටර වලින්. ලීටර එකක් කියන්නේ පුතේ මිලිලීටර කොච්චරක්ද? 1000ක්. මේක අපි ඉගෙන ගන්න චූටි කාලේ. නේද? එහෙනම් ඕනම මිලිලීටර රගයක් ලීටර කරන්න මේ 2 ලක්ෂය ඒ කියන්නේ පුතා මිලිලීටර 10 බිංදු 3ට මෙයාගේ බිංදු 3ක් කපන්න පුළුවන්. 10න් බෙදනවා කියන්නේ බිංදු 3ට බිංදු 3ක් කැපුවා. පුතේ 200 බෙදන්න එකෙන් උත්තරේ කීයද? 200යි. මොනවද 200? ලීටර. එහෙමනම් ටැංකියේ ධාරිතාව ලීටර කීයද? 200. ටැංකියේ ධාරිතාව ලීටර 200. කො බලන්න පුතේ ප්‍රශ්නය හරි සහ ගැටලුව තේරුම් දරු පිට එකක් දෙන්න. වර්ගඵලය සොයන්න පුතේ දිගයි පළලයි ගුණ කරලා දිග සහ පළල. පරිමාව සොයන්න පුතා පතුලේ වර්ගඵලය උසින් ගුණ කරලා. ඔන්න පරිමාව හෙව්ව පතුලේ වර්ගඵලය කලින් හොයන්න නැත්නම් එයා උසින් ගුණ කරලා. 5040 ගුණ. ඝන සෙන්ටිමීටර 200,000. ධාරිතාව මිලිලීටර වලින් ඇහුවා ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර එකක් නිසා ඝන සෙන්ටිමීටර 200,000 මිලිලීටර 200,000ට සමානයි. පුතේ මිලිලීටර 200,000 ලීටර කරන්න ඕනේ. අපි දන්නවා ලීටර එකක් කියන්නේ මිලිලීටර 1000යි. අන්න පුතා එහෙමනම් 200,000 1000න් බෙදුවා 200,000ට 1000 බෙදුවා 200. කැපුණා. එහෙමනම් 200 එකෙන් බෙදුවාම 200. right. එහෙනම් පුතේ දැන් පුතාලා පයිතගරස් එක. ඔය පයිතගරස් වල අර ත්‍රිකෝණික ත්‍රිකෝණයේ පාද තුන අතර සම්බන්ධය ගානට මැච් වෙනවනේ. ඕවට කියනවා පුතේ පයිතගරස් ත්‍රිත්වයන් කියලා. මොකක්ද? පයිතගරස් ත්‍රිත්වයන්. එහෙම නැත්නම් පයිතගරස් ත්‍රික. අමුතු නම් තියෙන්නේ. ඔව්. එතකොට ඔන්න ඕවා පාවිච්චි කළා අපිට පුළුවන් පයිතගරස් සම්බන්ධය පාඩමේ අභ්‍යාස ටික විසඳන්න. අභ්‍යාස වල ගැටළු විසඳන්න. හරි? අමාරු ප්‍රශ්න ඔක්කොම ටික අරගෙන මාගාවට එන්න. හරි? එතකොට දැන් ඔන්න තියරි එක පැහැදිලි කරලා දෙන්න ඉවරයි. දැන් පුතාලගේ වාරේ තියෙන්නේ. පුතාලා දැන් තනියෙන් ගණන් හදන්න ඕනේ. ඊට පස්සේ ද්‍රවමිනුම් පාඩමේ අභ්‍යාස සෙට් එකේ ගණන් ටිකක් පුළුවන් මට්ටමින් හදන්න ඕනේ. ඔක්කොම හදන්න බැරි නේ. මොකද මම දන්නවා තව ප්‍රශ්න දෙකක් විතර ඔගේ කතා කරන්න. හරි? right. ඒක අපි ආයෙත් පුනරීක්ෂණ වලින් කතා කරනවා. එන්න හැම එකක්ම කතා කරනවා. හැබැයි ගණන් ටික තනියෙන් උත්සාහයක් ගන්න ඕන කරුණු. හොඳයි. තනියෙන් තමන් ගණන් හදන්න උත්සාහයක් ගත්තේ නැතොත් මේ වැඩේ සාර්ථක නෙමෙයි.
අපි තනියෙන් මහන්සි වෙන්න ඕන. ඒ මහන්සි වෙන එක අපි හඳුන්වන්නේ ස්වයං අධ්‍යයනයක් කරනවා කියන එක. self study. මාරම වැදගත් ඒක. එතකොට තමයි අපිට ඇත්තටම තාර්කිකව හිතන්න අපේ ඔළුව පුහුණු වෙන්නේ. අපේ මුලේ හැඩ ගැහෙන්නේ එතකොට. එහෙම නැතුව අපි මේ කියන දේ හරියilla ඇත්තද? ඔව් හරි හරි හරි. ඒක හරියන්නේ නැහැ. right? අපි මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට තමයි අපේ ඔළුව හැදෙන්නේ. මම කියලා දේ පැහැදිලි ඇති මම හිතන්නේ. ඒ නිසා පුතාලා අනිවාර්යෙන් අභ්‍යාසවල ගණන් ගන්න උත්සාහ කරන්න ඕනි, හදන්න ඕනි. හරි? ඒ ටිකත් හදාගෙන අපි ඊළඟ දවසේ හම්බ වෙමු. එහෙනම් සර් යන්නේ රැබෝ වෙලා තියෙන්නේ. එහෙනම් පුතාලා හැමදෙනාටම ආයුබෝවන් විශ්වරණයි. ඊළඟ දවසේ හම්බ වෙමු.